ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Sprint React වීඩියෝ සීරීස් එකේ තවත් එක් වීඩියෝ එකක් සමග. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ඉන්වෙන්ටරි එකට item add කරන එක ගැන අපේ CRUD operation වල පළවෙනි part එක insert part එක. අපි data insert part එකට කලින් අපේ backend එකේ folder structure එක update කරගමු. ඔයාලට මේ පේන්න තියෙන අපේ දැනට තියෙන backend folder structure එක. මේකෙදි අපේ මේ structure එකට අලුතින් folder හතරක් add වෙනවා. පළවෙනි එක control එක, දෙවෙනි එක exception එක, තුන්වෙනි එක module එක, හතරවෙනි එක repository එක. අපි මේ අලුතෙන් හදන ෆෝල්ඩර් හතර ක්‍රියේට් කරගන්නේ අපේ මේ backend කියන main folder එක තුල. අපි මුලින්ම අපේ ෆයිල් හතර ක්‍රියේට් කරගමු. ඔයාලට ෆයිල් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන් මේ backend කියන folder එකට කියලා එක right click කරලා new කියන option එක select කරන්න. එතනින් package කියන එක select කරන්න. මෙතෙන්දී ඔයාගේ file name එක දෙන්න. අපි ෆයිල් ටික ක්‍රියේට් කරගෙන ඉවරයි. අපි මුලින්ම යමු අපේ මොඩල් එක ක්‍රියේට් කරගන්න. ඒක තමයි අපි පළවෙනියටම කරන්න ඕන දේ. මොකද්ද මේ මොඩල් එකක් කියන්නේ? ඔයාලා database එකකට data insert කරනවා නම් අනිවාර්යෙන් අපි ගොඩක් form එකක් use කරගෙන data insert කරන්නේ. මෙන්න මේ form එකට දාන දේවල්. ඒ කියන්නේ අපි form එකෙන් input කරන දේවල් තමයි මේ මොඩල් එකට එන්නේ. අපි මේ මොඩල් එක ඕන වෙන්නේ අපේ control එකේ තියෙන function වැඩ කරන්න. එතකොට ඔයාලට හිතෙනවා ඇති මේ control එකට මේ model එකේ part එක දාන්න පුළුවන් කියලා. ඒ ක්‍රමේ හරි. නමුත් එහිදී code එක අපැහැදිලි ඒ වගේම code එක දික් වෙන අපිට තේරුම් ගන්න අමාරුයි. අනිවාර්යයෙන් අනික අනික error එකක් આવොත් හොයා ගන්න අපහසුයි. ඒ හින්දා තමයි අපි model එක වෙනම create කරලා අදාළ තැන්වලදී call කරන්නේ. මුලින්ම ඔයාලා මේ model කියන එක right click කරලා new option එක select කරන්න. එතනින් එන Java class කියන එක තෝරන්න. ඊට පස්සේ ඔයාලගේ model එකේ name එක දෙන්න. අපි inventory management system එකක් හදන ඉඳලා inventory model කියලා දෙනවා. ඊට පස්සේ ඔයාලගේ මේ class කියලා default ලැබිලා තියෙන එකම තියෙන දීලා enter press කරන්න. ඔයාලා group project එකක් කරන්නේ නම් මුලින්ම ඔයාලගේ part එකේ නම දීලා අවසානයේ model කියලා දෙන්න. මොකද මේ ක්‍රමයේදී ඔයාගේ part එක හොයාගන්න පුළුවන් වෙනවා වගේම අනිත් අයට එයාලගේ part එක හොයාගන්න පහසු වෙනවා. දැන් අපි model එකට අදාළ data insert කරමු. අපි මුලින්ම මේ class එකට three classes import කරගන්න ඕනේ. පළවෙනි එක entity classes එක, id classes එක සහ generate value කියන class එක. අපි මේ public class එකට උඩින් සමා මුලින්ම entity class එක import කරගන්නේ. ඔයාලා මේ විදිහට type කරලා entity class එක import කරගන්න. තව අපිට classes දෙකක් තියෙනවා. මේ class දෙක මේ main class එක ඇතුලේ තමයි import කරගන්නේ. දැන් අපි class 3 import කරගෙන ඉවරයි. දැන් තියෙන variable ටික assign කරන්න. පළවෙනි එක id එක. අපි මේක මොන model එක හැදුවත් දානවා. මොකද id එක auto increment වෙන්න දෙන්නේ. අපිට ඉස්සරහදී හම් වෙන update එක සහ delete එක පාසුවෙන් සිදු කරගන්න ඕන නිසා. මුලින්ම private කියලා දීලා data type එක දීලා අන්තිමේටම variable එක දෙන්න. item image එක, item name එක, item category, item details කියලා variable ටිකක් මම assign කරගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක public class එක create කරගන්න. ඒක අපිට අවශ්‍ය වන්නේ display function එකේදී. මම public inventory model කියලා
පබ්ලික් ක්ලාස් එක ක්‍රියේට් කරගත්තා. මෙතෙන්දී ඔයාලා මේ name එක අනිවාර්යයෙන්ම අපි model එකේ name එක ඒ විදිහටම දෙන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ constructor එක හදාගන්න. ඒක හදාගන්නේ අපි මේ අලුතෙන් හදාගත්ත පබ්ලික් ක්ලාස් එකේ නෙමෙයි අපේ main ක්ලාස් එක තුල. main ක්ලාස් එක right click කරලා generate කියන option එක select කරන්න. එතනදී constructor කියන එක select කරන්න. ඔයාලට එන interface එකෙන් ආන්නේ ඔයාලට constructor එක create කරගන්න ඕනේ මොන variable වලටද කියලා. මම මෙතෙන්දී අපිට සියලු variable වලට constructor එක create වෙන්න ඕනේ නිසා all select කරලා okay දෙන්න. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ constructor එක create වුණා. ඊළඟට අපිට තියෙන්නේ getters and setters create කරගන්න. අපිට මේක use වෙන්නේ update function එකේදී. right click කරලා generate option එකට ගිහලා එතන තියෙන getters and setters select කරන්න. එතන එන interface එකෙන් all select කරලා okay දෙන්න. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ getters and setters create වෙලා තියෙනවා. අපි දැන් model එකට අදාළ සියලුම වැඩ ටික ඉවරයි. දැන් අපිට තියෙන්නේ control එකේ වැඩ ටික කරන්න. ඔයාලා control එකට ගිහලා right click කරලා new ගිහලා java class කියන එක select කරන්න. එතින්ද ඔයාලගේ class එකේ name එක දීලා enter බලන්න. මේකෙදි අපිට මුලින්ම import කරගන්න class එකක් තියෙනවා. අපි මුලින්ම මේක import කරගෙන ඉමු. ඊට පස්සේ අනිත් එක තමයි cross origin එක. මේකට setup කරගන්න ඕනේ. මේකෙදි වෙන්නේ back end එකයි front end එකයි අතර data හුවමාරු වෙන්නේ API එකක් use කරලානේ. සමහර වෙලාවල් වල මේ API එක block වෙනවා. අන්න ඒක මගහරවා ගන්න තමයි අපි මේ front end එකේ run වෙන port එක දීලා මේක allow කරන්නේ. මෙතෙන්ට තමයි අපි port එක දෙන්නේ. අපි React වලින් front end එක ගන්න නිසා localhost 3000 කියලා දුන්නා. ඔයාලගේ language එක ගන්නවා දෙන port එක වෙනස් වෙනවා. ඊළඟට අපිට තියෙන්නේ repository එක මේකට call කරගන්න. repository එක call කරගන්න කලින් මේකට auto write කියන class එක import කරගන්න ඕනේ. දැන් අපි මේකට repository එක import කරගන්න ඕනේ. repository එක import කරගන්න අපි තාම repository එක create කරගෙන නැහැ. අපි දැන් යමු අපි repository එක create කරගන්න. ඔයාලා කරන්න තියෙන්නේ repository file එක right click කරලා new option එකට ගිහිල්ලා Java class කියන එකට යන්න. මෙතනින්ද ඔයාලගේ repository file name එක දෙන්න. මෙතනදී ඔයාලා මේ class වෙනුවට interface කියන එක select කරන්න. හොඳට මතක තියාගන්න class කියන එක select කළොත් අපිට errors එනවා. interface කියන එක select කරන්න. මොකද අපිට class එකක් නෙමෙයි මෙතනදී create කරගන්න ඕනේ. enter press කරන්න. දැන් අපිට repository එකේ code එක type කරන්න පුළුවන්. මෙතන extend jpa repository ලෙස type කරලා ඔයාගේ model එකේ name එක දීලා model එක import කරගත්තා. දැන් අපේ repository එකේ create කරන වැඩේ හරි අපි අපව යන්න අපේ control එකට. අපි දැන් හදාගත්ත repository එක import කරගමු variable එකක් assign කරලා. දැන් තියෙන්නේ අපිට database එකට data insert වෙන part එක ගහන්න. මෙහිදී අපි function දෙකක් create කරනවා. පළවෙනි එක තමයි අපේ normal data insert වෙන part එක. දෙවෙනි එක තමයි අපේ image එක insert වෙන part එක. අපි පළවෙනියට create කරගමු අපේ normal data ටික insert වෙන part එක. මුලින් අපේ method එක තෝරගමු. අපි method එක තමයි post method එක use කරලා තමයි අපි code කරන්නේ.
මුලින්ම අපි පාත් එක දුන්නා. ඊට පස්සේ මොඩල් එක කෝල් කරලා ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරා. ඊට පස්සේ බොඩි රික්වෙස්ට් එකක් ක්‍රියේට් කරලා මොඩල් එකෙන් data අරගෙන database එකට data return කරා. මම මේ පාත් එක ගැන front end එකත් එක්ක කතා කරද්දි කියන්නම්. අපි දැන් image එක insert කරන part එකට යමු. මේ තියෙන්නේ අපි image එක insert කරන part එක. මේකෙදි මුලින්ම මම path එක දුන්නා, image එක insert කරන path එක දුන්නා. ඊට පස්සේ image එක name එක setup වෙන විදියට create කරලා අන්තිමට image එක return කරා. ඔයාලට පේනවා ඇති මෙතන string folder කියලා එකක් දීලා තියෙනවා. මෙන්න මෙතෙන්ට එන්නේ අපි image එක save කරන folder එකේ path එක. අපි මේ folder එක back end එකේ create කරනවා. අන්නේ folder එකේ තමයි අපි create කරන image ටික save වෙන්නේ. එතකොට database එකට යන්නේ image එකේ name එක. එතකොට display එකේදී වෙන්නේ name එක catch කරගෙන අදාළ image එක display වෙන එක. අපි දැන් යමු අපේ upload folder එක create කරගන්න. මම මේක main කියන directory එකේම create කරගන්න. ඒක right click කරලා new option එකට ගිහිල්ලා directory කියන එක select කරන්න. මෙතන ඔයාලා upload folder එකේ name එක දෙන්න. මම upload කියලා දෙන්නම්.
දැන් අපි මෙතනට අපේ path එක දෙමු. upload folder එකේ path එක. ඔයාලා මේ අන්තිමේටම දාන්න forward slash එකේ පොඩි තේරුමක් තියෙනවා. ඒ forward slash එකත් එක දුන්නොත් ඔයාලා save කරන image ඒ folder එක තුල save වෙනවා. folder එකෙන් පිටත save වෙන මේ forward slash එක නැති වුණොත්. ඒකින්ද අපි forward slash එකත් එක දෙමු. මොකද අපිට upload කරන folder එක තුල image save කරගන්න ඕන නිසා. දැන් අපේ insert එකට අදාළ control part එක ඉවරයි. දැන් අපිට තියෙන exception එක create කරගන්න. මේකෙදි වෙන්නේ validation function එක. අපේ database එකේ data මොනවා හරි නැත්තම් වෙන්න මේ exception එකෙන් call කරලා setup කරලා ගන්න පුළුවන් මොකද්ද නැති data එක. data නැති අවස්ථාවකදී run වෙන්නේ කොහොමද කියලා. මේකෙදි exception file දෙකක් create වෙනවා. not found exception එක සහ not found advice එක. අපි මේ දෙක create කරගමු. මේ දෙක Java class විදියට තමයි අපි create කරගන්නේ. අපි මුලින්ම not found advice එක create කරගමු. මේ තියෙන්නේ අපේ not found advice එක. අපි යන් ඊළඟට අපේ ඊළඟ class එක create කරගන්න. අපේ inventory not found exception class එකත් create කරගෙන ඉවරයි. දැන් අපේ complete insert එකට අදාළ back end එකේ part එක ඉවරයි. දැන් අපි front end එකේ කොටස බලමු.
මේ තියෙන අපේ ෆ්‍රන්ට් එන්ඩ් එක. අපි මුලින්ම කරගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මේ app.css එකේ සහ index.css එකේ තියෙන දේවල් ටික අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ app.js එකේ මේ import කරලා තියෙන ටිකයි div class එක ඇතුලේ තියෙන ටිකයි අයින් කරගන්න ඕනේ. ඒ වගේම මම class name එකත් අයින් කරගන්නවා. තව දෙයක් තියෙනවා අපිට කරගන්න. index.js එක අප්ඩේට් කරගන්න ඕනේ. අපි index.js එක අප්ඩේට් කළා. මම මුලින්ම react router.dom කියන ෆයිල් එක මේකට import කරලා අපේ route path එක අප්ඩේට් කරා. දැන් අපිට තියෙන්නේ මේ react router.dom කියන එක අපේ front end එකට install කරගන්න. ඒකට කරන්න තියෙන්නේ මේ react router.dom කියන එක මෙතනින් copy කරගෙන අපේ front end එකේ terminal එකේ npm npm install react router.dom කියලා තියලා enter කරන්න. දැන් අපේ library එක import වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ coding part එකට අදාළ ෆයිල් ටික හදාගන්න. මම මේ සියලුම ෆයිල් ටික component කියලා ෆෝල්ඩර් එකක් තුල හදාගන්නවා. අපි දැන් ෆෝල්ඩර් structure එක හදාගමු. එතනදී main folder දෙකක් හදාගත්තා home page එක සහ item page එකට. home page එක යටතේ home folder එක යටතේ තව js file එකක් හදාගත්තා home.js සහ item එක යටතේ item add.js එකක් හදාගත්තා අපේ item ටික add කරන coding part එකට අදාළව. අපි JS file create කරගත්තට පස්සේ අපේ JS file එකට අදාළ main structure එක create කරගන්න පුළුවන් rfce කියන command එක use කරලා අපේ main structure එක create කරගන්න පුළුවන්. අපි දැන් මුලින්ම අපේ app.js එක setup කරගමු. අපේ ෆයිල් වල path එක call කරලා ඒ details ටික setup කරගමු.
මම මේකෙදි අපේ JS ෆයිල් වලට යන පාත් එක ක්‍රියේට් කරගත්තා. ඒකට අදාළව JS ෆයිල් ටික මෙතෙන්දි ඉම්පෝර්ට් කරගත්තා. අපි මුලින්ම හෝම් පේජ් එකේ ඉඳන් ඇඩ් අයිටම් පේජ් එකට බටන් එකක් හදාගමු. මේදී මම බටන් ටැග් එක ඕපන් කරලා ඇඩ් අයිටම් කියලා බටන් එකක් ක්‍රියේට් කරගත්තා. ඒකට ඔන් ක්ලික් එකක් දීලා අපේ ඇඩ් අයිටම් පේජ් එකේ පාත් එක මෙතෙන්ට දීලා බටන් එක ක්ලික් කරපුවම ඇඩ් අයිටම් පේජ් එකට යන විදියට ක්‍රියේට් කරගත්තා. මෙතන ඔයාලා දෙන පාත් එක අපි මෙතන app.js එකේ දෙන පාත් එකට අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ. අපිට දැන් කරන්න තියෙන්නේ add item.js එකේ පාර්ට් එක. ඒ කියන්නේ back end එකේ insert පාර්ට් එකට අදාළ front end එකේ කරන්න ඕන ටික. මම ඊට කලින් අපේ front end එක run කරලා add button එක click කරාම අපේ add item page එකට යනවාද කියලා බලමු. හරි අපි යන් අපේ item.net.js එකට. මුලින්ම මම මේකෙදි form එකක් create කරගන්නවා. මේ form එකට අපේ model එකේ data ටික දාලා form එක create කරගන්නේ. ඔයාලට form එක create කරගන්න පුළුවන් අපේ back end එකේ model එකට අදාළව මේ variable ටික ChatGPT එකට දීලා form එකක් create කරලා දෙන්න කියපුවම එයාට අපිට form එකක් create කරලා දෙනවා. මේ තියෙන්නේ මම create කරගත්ත form එක. මේ form එකේ name එක යටතේ මම දීලා තියෙන්නේ අපේ model එකේ name එකේ විදිහටම මම මෙතන දීලා තියෙනවා. දැන් අපේ main form එක හරි. දැන් අපිට තියෙන API ටික call කරලා function ටික code කරගන්න. ඊට කලින් අපේ මේ web එක run කරලා බලමු අපේ form එක කොහොමද display වෙන්නේ කියලා. දැන් අපි යමු අපේ function ටික create කරගන්න. මුලින්ම ඔයාලට import කරගන්න දේවල් ටිකක් තියෙනවා. මම මුලින් මේ ටික import කරගන්නම්. මේදී අපිට මේ Axios කියන එක අපේ front end එකට install කරගන්න ඕනේ. ඒකට මම අපේ front end එකේ terminal එකට ගිහිල්ලා import කරගත්තා.
ඔව් දැන් Axios කියන එක අපේ ෆ්‍රන්ට් එන්ඩ් එකට ඉන්ස්ටෝල් කරගත්තා. දැන් තියෙන්නේ අපේ ෆ්‍රන්ට් එන්ඩ් ටික කෝල් කරගන්න. දැන් තියෙන්නේ අපේ ෆන්ක්ෂන් ටික කෝල් කරගන්න. මුලින්ම අපි වේරියබල් ටික ඩිෆයින් කරගනිමු.
හරි අපි ෆන්ක්ෂන් ටික ක්‍රියේට් කරගෙන ඉවරයි. මම මුලින්ම මෙතෙන්ට අපි නැවිගේට් එක ක්‍රියේට් කරගත්තා. ඊට පස්සේ අපි අපේ මොඩල් එකේ තියෙන data ටික මෙතෙන්ට කෝල් කරගෙන අපි inventory කියන variable එකකට assign කරගත්තා. ඊට පස්සේ අපි onPut change එකක් දැම්මා අපේ image එක set වෙන විදිහට. ඊට පස්සේ අපි මෙතන තියෙන on submit එක. මේ on submit එක අපි කෝල් කරන්නේ අපේ form එකට. මෙන්න මේ ෆන්ක්ෂන් එක අපි ගහලා තියෙන්නේ image uploading part එකට අදාළව. මෙතන file කියලා දාලා model name එක මෙතෙන්ට කෝල් කරා. ඊට පස්සේ මෙතන තියෙන්නේ path එක. මම ඔයාලට කිව්වා නේද back end එකේදී path එක ගැන front end එකේ code එක සමග කතා කරන්නම් කියලා. අපි back end එකේ control එකේ මෙන්න මෙතන වරහන ඇතුලේ උඩුකම දෙක ඇතුලේ දානවනේ path එක. අනේ path එකෙන් තමයි අපේ back end එකයි front end එකයි connect වෙන්නේ. මුලින්ම අපි කරන්නේ අපේ front end එකේ back end එක run වෙන එකට අදාළ port එක දෙනවා localhost 8080. ඊට පස්සේ අපේ function එකට අදාළව back end එකේ path එක දෙනවා. අපි මෙතෙන්දී image එකක් upload එකට අදාළවනේ path එක දෙන්නේ. අපේ back end එකේ මෙන්න මේ අදාළ function image upload function එකට අදාළ path එක අපේ front end එකට ගිහින් දෙනවා. මෙන්න මේ path එක වැරදුනහම තමයි 404 error එක එන්නේ. අපේ back end එකේ මෙතන path එකේදී මෙතන ABC කියලා තිබ්බ කියලා හිතන්නකෝ. අපි front end එකේ මෙතෙන්ට ABC කියලා දෙන්න ඕනේ. මම මේක දැන් අයින් කරගන්නවා. ඊට පස්සේ අපේ ඉතුරු part එක තමයි database එකට ඉතුරු data ටික send කරන part එක. මම මෙතනදිත් අපේ back end එකේ path එක මෙතෙන්ට දීලා තියෙන්නේ. මෙතන මම දීලා තියෙන්නේ inventory කියලා විතරයි. ඒකම front end එකේදී path එකට set කරලා තියෙනවා. ඊට පස්සේ මම alert එකක් දාලා තියෙනවා item added successfully කියලා. item add වෙන එක successfully වුණොත් successfully කියලා message එකක් එන විදිහට message එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මේ window location reload කියලා තියෙන්නේ අපේ page එක successfully වුණාට පස්සේ reload වෙන්න. දැන් අපි function ටික සේරම call කරගෙන ඉවරයිනේ. ඊට පස්සේ තියෙන්නේ ඒක අපේ form එකට call කරන්න. මුලින්ම මම form එකට on submit එකක් දුන්නා. ඊට පස්සේ අපේ data ටික මම update කරගත්තා value සහ on change එකක් දීලා. අපි image එකේදී on input change එක විතරයි දෙන්නේ. value එකක් දෙන්නේ නැහැ. අපි දැන් අපේ variable ටික call කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ අපේ insert part එක වැඩද කියලා බලන්න. මුලින්ම මම backend එකට ගිහිල්ලා backend එක run කරගන්නවා. මේකෙදි backend application කියන page එකට ගිහින් තමයි ඔයාලා run කරගන්න ඕනේ. මෙතන තියෙන run button එක මම run කරගන්නවා. හරි අපේ backend එක run වෙලා තියෙන්නේ. මේ backend එක run වෙන්නේ මේ backend application කියන file එකට ගියොත් විතරයි. මොකද මේක තමයි main file එක මේ backend එක run කරන. ඔයාලා මේ backend එක run වුණාම බලාගන්න පුළුවන් ඔයාලගේ terminal එකේදී Spring Boot logo එක සමග Tomcat started port 8080 කියලා. ඔයාලගේ මෙතන error එකක් තිබ්බොත් ඔයාලගේ port 8080 එකෙන් run වෙනවා බලාගන්න බෑ. ඔයාලට එතන error එක display වෙයි. ඊට පස්සේ අපි database එක create වෙලාද කියලා බලන්න යනවා. අපි මේකෙදි database එක හැදුවට table ටික හැදුවේ නැහැ. දැන් තියෙන්නේ අපිට table ටික හැදිලාද කියලා බලන්න. table ටික automatically create වෙනවා මේකෙදි. මේකෙදි අපි database එක create කරේ inventory කියලා. අපි බලමු table ටික create වෙලාද කියලා. refresh කරලා. අපේ inventory model කියලා අපේ table එක create වෙලා තියෙනවා. මේ තියෙන අපි add කර variable ටික id එක category details image සහ name කියන එක create වෙලා තියෙනවා. දැන් අපි table එක create කරගෙන තියෙනවා. දැන් අපිට තියෙන front end එකෙන් data insert කරලා බලන්න වැඩ කරනවාද කියලා. මම front end එකේදී පොඩි වැරද්දක් කරලා තිබ්බා. item.js එකේදී react එක දෙපාරක් import කරලා තිබ්බා. මම ඒක එකක් අයින් කරනවා. මේ තියෙන්නේ අපි add item page එක. page එක refresh කරලා data insert කරලා බලමු form එක වැඩ කරනවද කියලා. හරි මම form එක fill කරා. අපි දැන් submit කරලා බලමු
database එකට data ටික යනවාද කියලා. අපි alert එක ආවා item met successfully කියලා. අපි okay කරලා බලමු page එක refresh වෙනවද කියලා. හරි page එක refresh වුණා. අපි දැන් ගිහින් බලමු අපේ database එකේ data ටික save වෙලා තියෙනවද කියලා. database එකට ගියා. database එක refresh කරමු. හරි අපි insert කරපු data ටික අපේ database එකේ save වෙලා තියෙනවා. අපි දැන් අපේ back end එකට ගිහින් බලමු අපේ upload folder එකේ image එක save වෙලා තියෙනවද කියලා. අපේ upload folder එකේ අපි insert කරපු image එක මෙතන save වෙලා තියෙනවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරා කොහොමද database එකට data insert කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකේ අඩුපාඩු තේරෙන්නේ නැති තැන් තියෙනවා. අනිවාර්යෙන් comment section එකේ comment එකක් දාන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ database එකට save කරපු data display කරන part එක.